හායි ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝස් බලන ගොඩක් අය මගෙන් අහලා තිබුණ දෙයක් තමයි ජපනීස් එක්සෑම් එක සෙල්ෆ් ස්ටඩි කරලා ගොඩ දාගන්න පුළුවන්ද කියලා. ඉතින් කෙටියෙන්ම උත්තරයක් දුන්නොත් ඔව් සෙල්ෆ් ස්ටඩි කරලා එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔයාට ජපන් භාෂාව චුට්ටක්වත් බැරි නම් ඉතින් එහෙම කෙනෙක්ට වුණත් සෙල්ෆ් ස්ටඩි කරලා එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මම ෆලෝ කරන වෙබ්සයිට්, YouTube channel වගේ දේවල් කිහිපයක්ම තියෙනවා. apps වර්ගෙම කිහිපයක්ම තියෙනවා. ඉතින් මට හිතුණා මේ දේවල් ඔයාලටත් කියලා දුන්නත් කාටම හරි වැදගත් වෙයි කියලා. ඉතින් මම මේ කියන හැම වෙබ්සයිට් එකක්ම YouTube channel එකක්ම app එකක්ම N5 ඉඳන් N1 වෙනකන් ඉගෙන ගන්න පුළුවන්. ජපන් භාෂාවේ සම්පූර්ණ සිලබස් එක කවර් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මම පාවිච්චි කරන apps වර්ග, එතකොට මම පාවිච්චි කරන පොත් වර්ග, වෙබ්සයිට් මොනවද කියලා. මේ තමයි මම පාඩම් කරන පොත් ටිකක්. මෙතන තව පොත් ටිකක් තියෙන්න ඕනේ. මගේ යාළුවෝ කිහිප දෙනෙක්ට මම මේ පොත් ටික දීලා තියෙන නිසා දැනට ඉතුරු වෙලා තියෙන්නේ මන් ළඟ මේ ටික විතරයි. ඉතින් මේ ඔයාලා දකින්නේ අපිට ලැන්ග්වේජ් ස්කූල් එකේ උගන්වන පොතක් මින්නනෝ නිහොංගෝ කියන එක. ඉතින් මේකේ part 1 සහ part 2 කියලා පොත් වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේක තමයි අපිට අපේ ලැන්ග්වේජ් ස්කූල් එකේ උගන්වන පොත්. ඉතින් මේකේ අපිට අපේ ලැන්ග්වේජ් ස්කූල් එකේ සෙන්සලා කියන විදිහට නම් N5 සහ N4 මේ පොත් දෙකෙන් කවර් වෙනවා. මේ මින්නනෝ නිහොංගෝ පොත් ඇත්තටම ගොඩක් ලේසියි අපිට ඉගෙන ගන්න. ඒකට හේතුව තමයි මේ පොත් දෙක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් තියෙනවා. ඒ වගේම මම දැකලා තියෙනවා සිංහල ට්‍රාන්ස්ලේට් එකක් තියෙන. මේ ජපානෙත් තියෙනවා මම දැකලා තියෙනවා එහෙම පොත්. ඉතින් අර නොදන්න කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට දැන් එහෙම ට්‍රාන්ස්ලේට් එකක් තියෙනකොට හරි පහසුයි ඉගෙන ගන්න. මේ තියෙන්නේ මම එන්ට්‍රි වලට පාඩම් කරන්න ගත්ත පොත් ලිස්ට් එක. ඉතින් ඇත්තටම මේකේ මං ගාව N4 N5 පොත් ලිස්ට් එක තිබ්බා. ඒ ඔක්කොම මගේ යාළුවන්ට දීලා තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ මේ ටික විතරමයි. ඉතින් මේ හැම එකකම kanji, එතකොට vocabulary, grammar, listening මේ හැම එකක්ම වෙන වෙනම මම පොත් ටික ගත්තා. ඒ වගේ මේ ඔයාලා දකින්නේ මේකේ pass paper තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා පේපර්ස් කරනකොට. ඉතින් එන්ට්‍රි වලට මම පාඩම් කරන්න ගත්තේ මේ ටික. මේ තියෙන්නේ මේ දවස්වල මම පාඩම් කරගෙන යන පොත් සෙට් එක. මේ ඇවිල්ලා නිහොංගෝ මතොමෙ කියන පොත් සෙට් එක. ඉතින් මේකෙත් මම වෙන වෙනම ගත්තා kanji, vocabulary, grammar, listening. මේ පොත්වල තියෙන විශේෂත්වය තමයි මේ හැම එකක්ම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් තියෙන එක. ඒක ඇත්තටම ගොඩක් පහසුයි අපිට පාඩම් කරන්න. මේ හැම පොතක්ම ලංකාවේ තියනවද කියන නම් මම දන්නේ නැහැ. හැබැයි මේවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් eBay වගේම Amazon එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා මම දැකලා තියෙනවා. හැබැයි මම මේ මින්නනෝ නිහොංගෝ කියන පොත් එක ලංකාවේ බුක් ෂොප් වල තියනවා දැකලා තියෙනවා. ඉතින් ඒ කොහෙද කියන්න නම් මන්ට හරියට මතක නැහැ. ඉතින් මේ අර මින්නනෝ නිහොංගෝ අවශ්‍ය කෙනෙන්න පොඩ්ඩක් බුක් ෂොප් එකකට ගිහින් බලන්න. ඒකේ සිංහල ට්‍රාන්ස්ලේට් එකක් තියෙන පොතක් තියෙනවා. තව දෙයක් තමයි මම අදටත් මේ N5 N4 N3 වගේ දේවල් පාඩම් කරනවා kanji එහෙම. හේතුව මට මම කරන රස්සාවේ හැටියට මට හැමදාම පාවිච්චි කරන්න තියෙන්නේ, ඒ කියන්නේ හැමදාම යූස් වෙන්නේ එකම kanji ගොඩක් වෙලාවට. අලුතෙන් අර ඒ කියන්නේ මට එහෙම නිතරම එකම විදිහේ kanji යූස් වෙන නිසා අර මම ඉගෙන ගත්ත වචන හැම එකක්ම පාවිච්චි වෙන්නේ නැහැ. එහෙම වුණාම මට ඇත්තටම පරණ මං ඉගෙන ගත්ත kanji එහෙම මට ඇත්තටම අමතක වෙනවා. එහෙම වුණාම මේ මම කරන්නේ මේ N5 N4 N3 වගේ kanji මං ආයෙ බලනවා. මොකද අපිට අර නිතරම පාවිච්චි වෙන්නේ නැති නිසා මට නම් නිතරම පාවිච්චි වෙන්නේ නැති වුණාම මේ දේවල් අමතක වෙනවා. ඒ නිසා මං කරන්නෙම මේ දේවල් ආයෙ බලන එක.
ඉස්සෙල්ලම මම කියන්නේ හිරගනා සහ කතගනා ගැන. හිරගනා සහ කතගනා කියන්නේ ජපනිස් ඇල්ෆබෙට් එකට. මේක අපිට තනියම උනත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් තනියම ඉගෙන ගන්න කෙනෙක්ට මම දැක්ක හොඳ වෙබ්සයිට් එකක් තමයි japanese101.com වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ මම දැක්ක තවත් හොඳ දෙයක් තමයි ජපනිස් ඇල්ෆබෙට් එක PDF එකක් විදිහට තියෙනවා. ඉතින් අපිට ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඒකෙම ලියලා හුරු වෙන්නත් පුළුවන් නේ. To complete mastery. Are you ready? Okay, let's begin. In the first half of this series, you will learn hiragana. Every hiragana character represents a certain sound but doesn't have meaning by itself. Using these hiragana characters, you can look complicated? Don't worry. We'll do one row at a time, and before you know it, you'll know 3. When you're starting out, try to make your characters look as close to mine as possible. Keep your lines slightly curved like this. Good. ඔයා මේ දැක්ක වගේ මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහින් බැලුවොත් මේ ජපනිස් ඇල්ෆබෙට් එක අකුරෙන් අකුර මෙයාලා හරි පැහැදිලිව කියලා දෙනවා. ඒවා ශබ්ද කරන විදිහ, ලියන විදිහ, කොයි වෙලාවටද පාවිච්චි වෙන්නේ, මොන වගේ විදිහටද පාවිච්චි කරන්නේ, ඒ වගේ ගොඩක් දේවල් මේකේ විස්තරත් එක්කම එයාලා කියලා දෙනවා. ඉතින් අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලගේ YouTube channel එකකුත් තියෙනවා. ඉතින් අපිට ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන හැම වෙබ්සයිට් එකකම link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඊළඟට මම කියන්නේ kanji ගැන. kanji කියන්නේ වචනයක් හරි අදහසක් හරි නියෝජනය කරන symbols වලට. මේ kanji ජපානයට ඇවිත් තියෙන්නේ චීනෙන්. kanji කියන්නේ මටත් මතක තියාගන්න අමාරුම දෙයක්. ඒත් ඉතින් ජපානයේ වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ kanji නිසා අපේ එදිනදා ජීවිතේට මේ kanji කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඉතින් මේවා පාඩම් කරලම තමයි මතක තියාගන්න තරමට අපිට ගොඩක් ලේසි වෙන්නේ. මේ kanji ලියන විදිහක් තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්නකොට ලියන විදිය හරියට ඉගෙන ගන්න එක හරිම වැදගත්. ඒකට හේතුව තමයි අපිට හිතෙන විදිහට ලියන්න ගියොත් අපේ ඔළුවට හරියට මේ kanji කියන දේ යන්නේ නැහැ. ඒ නිසා මගේ අත්දැකීමෙන් කියන්නේ අපි kanjiයක් ලියනකොට මේ ලියන විදිය හරියට ලියන තරමටම ඒක අපේ ඔළුවට යනවා හොඳට. මම නම් kanji ලියන විදිහ, kanji වල තේරුම සහ ඒ දේවල් යූස් වෙන විදිහෙම බලන්නේ මේ Jisho කියන වෙබ්සයිට් එකෙන්. මේ Jisho වෙබ්සයිට් එකේ මේ kanji හරියට ලියන විදිහ වීඩියෝ වලින් සහ මේ kanji යූස් කරන විදිහ, ප්‍රොනවුන්ස් කරන විදිහ හැම දෙයක්ම හරි පිළිවෙලට පැහැදිලිව ලියලා තියෙනවා. ඒ නිසා ගොඩක් අපිට තනියෙන් ඉගෙන ගන්නට ඒකත් ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ග්‍රැමර් වලට නම් මම යූස් කරන්නේ මේ JLPT Sensei කියන වෙබ්සයිට් එක. මේකේ අපිට ග්‍රැමර් පොයින්ට්ස් එහෙම හරි පහසුවෙන් ඒක තේරුම් කරලා දීලා තියෙනවා. ඒ නිසා මට නම් හරිම ලේසි මේ JLPT Sensei වෙබ්සයිට් එකෙන් ග්‍රැමර් පොයින්ට්ස් ටික අල්ලගන්න. මට නම් වචන දැනගන්න තරමට සහ වාක්‍ය හදන තරමට තමයි ග්‍රැමර් පොයින්ට්ස් ටික ඔලුවට යන්නේ. මේ වගේ මීනින් එක සහ එක යූස් කරන විදිය ඒ වගේම එක්සැම්පල් එහෙම දීලා තියෙනවා. ඉතින් මම නම් කරන්නේ මේක බලලා මගේ විදියට මගේ පොතේ මට තේරෙන විදියට නෝට්ස් දාගන්නවා. මොකද එතකොට තමයි මගේ ඔළුවට මේ දේවල් හරියට යන්නේ. ලිස්නින් වලට නම් මම NHK World Japan Learn Japanese කියන වෙබ්සයිට් එක තමයි පාවිච්චි කරන්නේ. මේක නම් ලිස්නින් වලට මම දැක්ක සුපිරිම වෙබ්සයිට් එකක්. මාරම සරලව හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඔයාලා මේක ගිහින් බලන්නකො. ආසා හිතනවා ඒක දැක්කහම එක කන්වර්සේෂන්ස් තියෙන්නේ. ඒ කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වෙන ගැටලු හා සම්බන්ධ කරගෙන තමයි
මේකෙන් අපිට ජපන් පුරුදු කරන්නේ. හරිම සරල මේ හැම දෙයක්ම කියලා දෙනවා. ඒ වගේම තමයි මේකේ හිරගෙන, කතගෙන, කන්ජි එහෙමත් තියෙනවා. ඒ වගේම ග්‍රැමර් එහෙමත් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් මේකෙනුත් කවර් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ හැම එකකම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකක් තියෙන නිසා ගොඩක් පහසුයි මං හිතන්නේ තනියෙන් ඉගෙන ගන්න කෙනෙක්ට. Easy Japanese. Give it a try. すみません。ハルさんハウスはどこですか？ハルさん、ありがとうございます。Welcome to the very first televised edition. ජපාන් හීනය සැබෑ කරගන්න උත්සාහ දරන කාටම හරි අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයා පරිස්සමින් ඉන්න.